Hushie with Exam YouTube channel එකට ඔයාලා සියලු දෙනාම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගුරු විභාගයට අපිට තියෙන්නේ ඉතාමත් සුළු කාලයක් පමණයි. මේ සුළු කාලය තුල ඔයාලත් ගොඩාක් කාර්යබහුල වෙලා ඇති. නමුත් මම ඔයාලා වෙනුවෙන් අද අරගෙන ආවා ඉතාමත්ම වැදගත් ලස්සන වීඩියෝ එකක්. ඉතින් ඕගොල්ලෝ හැමෝම මේ වීඩියෝ එක උවමනාවෙන් බලනවා වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. ගෝලීය ලෙස අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා දෙයක් ගොඩනැගිලා තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ ගොඩනැගෙන්න හේතු විදියට අධ්‍යාපන ප්‍රතිපත්ති විෂයමාලා සමාලෝචන අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ජාතික අධ්‍යාපන කමිෂන් සභාව හා ජාතික අධ්‍යාපන ආයතනය තමයි මේ වෙනුවෙන් කටයුතු කරන්නේ. 1931 වර්ෂයේ බ්‍රොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඊට පස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විශේෂ කාරක සභාවකුත් පත් වෙනවා. හන්දෙස්ස අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ 1932 වර්ෂයේදී. 1939 වර්ෂයේ අංක 31 දරන අධ්‍යාපන පනත මගින් අධ්‍යාපනයේ ප්‍රධාන පනත ඉදිරිපත් වෙනවා. ඒ වගේම 1943 අධ්‍යාපන විශේෂ කාරක සභාවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙනවා. රජයේ පාසල්වල අධ්‍යාපනය නොමිලේ ලැබෙනවා. ඊළඟට 1945 වර්ෂයේදී නිදහස් අධ්‍යාපන පනත නීතිගත වෙනවා. 1947 අංක 26 දරන අධ්‍යාපන ආඥා පනත සම්මත වෙනවත් එක්කම රජයේ පාසල්වල අධ්‍යාපන ස්වභාෂාවෙන් ඉගැන්විය යුතු බව ප්‍රකාශ වෙනවා. 1950 ධවල පත්‍රිකාවෙන් නිදහසෙන් පසු පළමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විදියට එය හඳුන්වනවා. ප්‍රාථමික අධ්‍යාපනය පහළ බාලාංශය හෙවත් අවුරුදු 5-7 අතරත් ප්‍රාථමික අවධිය හෙවත් අවුරුදු 7-11 අතර අවධිය විදියට කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම 1972 වර්ෂය සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව තමයි ඒ කාලේ තිබුණේ. වැඩහුරුව ඉවත් වෙලා ප්‍රාග්-ඓතිහාසික විෂය ඇතුළත් වෙනවා. 9 ශ්‍රේණියේ ජාතික සහතික පත්‍ර විභාගයක් තමයි පැවැත්වෙන්නේ. 1977 ප්‍රතිසංස්කරණය මගින් ප්‍රාග් වෘත්තීය විෂය ඉවත් වෙලා දරුවෙකු පාසලට ඇතුළත් කරන වයස සංශෝධනය වෙනවා. ඒ වයස අවුරුදු 5 දක්වා වයස අඩු වෙනවා. ජාතික සහතික පත්‍ර විභාගයට උසස් අධ්‍යාපන විභාග ඉවත් කරලා ඕ-ලෙවල් ඒ-ලෙවල් ඇතුළත් කරනවා. 3 ශ්‍රේණියට ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ වෙන්නේ ඒ-ලෙවල් වලට කලා, වාණිජ, විද්‍යා, ගණිත අංශ වැඩි දියුණු වෙන්නේ මේ ප්‍රතිසංස්කරණය මගින්මයි. ඉන්පසු 1960 රජය නොවන පාසල් රජයට පවරා ගන්නවා. 1961 දී අධ්‍යාපන කොමිසම ඉදිරිපත් වෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්‍රියාවලිය අවධි 3කට බෙදෙනවා. ප්‍රාථමික අවධිය, පශ්චාත් මූලික අධ්‍යාපනය හා වැඩිදුර අධ්‍යාපන අවධිය වශයෙන්. ඉන්පසු 1964 යෝජනාවලිය මගින් හර විෂයක් විදියට වැඩිහුරු විෂය එකතු වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් එකක් අනිවාර්ය භාෂාවක් වෙනවා. ළමයින්ට දිවා ආහාරය ලබා දීමටත්, ශිෂ්‍යත්වය 8 වසරේ පැවැත්වීමටත් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වාර ගණන සීමා කිරීම සිද්ධ වෙන්නේ මෙම යෝජනාවලිය මගින්මයි. 1966 ධවල පත්‍රිකාව මගින් 8 ශ්‍රේණියේදී තේරීම් පරීක්ෂණයක් පවත්වලා ඒ ශිෂ්‍යයා දක්ෂ විෂයට ඒ ක්ෂේත්‍ර ඔස්සේ ද්විතීක අධ්‍යාපනයට යොමු කරනවා. වැඩහුරුව අනිවාර්ය විෂයක් බවටත් පත් කරනවා. සිද්ධාන්ත, ශාස්ත්‍රීය, සාමාන්‍ය අධ්‍යාපනයට අමතරව රටේ අධ්‍යාපන අවශ්‍යතා මත විවිධ පාඨමාලා අධ්‍යයනය කරනවා. ඉන්පසු 1967 අධ්‍යාපන කෙටුම්පත ඉදිරිපත් වෙනවා.
මේකෙදි කනිෂ්ඨ විද්‍යාල 7 වසර දක්වා සීමා කරන අතර විශ්වවිද්‍යාලවලට නොතේරිච්ච ශිෂ්‍යයන්ට කාර්මික විද්‍යාලත් ලලිත කලා විද්‍යාලවලත් අධ්‍යාපනය ලබා දීමට තීරණය කරනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෙලා දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටවනවා. 1987 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගින් පළාත් සභා පිහිටවීමත් පළාත් අධ්‍යාපන ක්‍රියාවලියත් ආරම්භ වෙනවා. මේ පළාත් සහ ජාතික වශයෙන් පාසල් ව්‍යුහ දෙකක් ආරම්භ වෙන්නේ මෙම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තු පරිෂද පාසල් අහෝසි වෙනවා. පළාත් කොට්ඨාශ ව්‍යුහ ඇතුළත් වෙන්නේ මේ ව්‍යවස්ථාවට අනුවයි. 1997-98 වර්ෂවල උසස් පෙළ විෂයන් 3 දක්වා අඩු කරනවා. ඒ වගේම ජෙනරල් ඉංග්ලිෂ් ඇතුළත් වෙනවා. පොදු පරීක්ෂණය, ඒ වගේම උසස් පෙළට ප්‍රොජෙක්ට් එක, ඕ ලෙවල් විෂය 8ක් වගේම අනිවාර්ය විෂය අතිරේක විෂයන් විදිහට අනිවාර්ය විෂය 2ක් ඇතුළත් වෙන්නේ මේ 97-98 ව්‍යවස්ථාව තුලින්. ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනය අවධි 3ක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. පළවන ප්‍රධාන අවධිය, දෙවන ප්‍රධාන අවධිය සහ තුන්වන ප්‍රධාන අවධිය වශයෙන්. 1981 ධවල පත්‍රිකාව මගින් ශ්‍රේණිය කියන එක අහෝසි කරලා එයට වසර කියන වචනේ ඉදිරිපත් වෙනවා. ඒ වගේම ජීවන කුසලතා විදියට ශිෂ්‍යත්වය 5 වසරට අරගෙන යනවා. ඒ වගේම ශරීර සුවතා වැඩසටහන පරිෂද පාසල් ලෙස ක්‍රමයක් ස්ථාපිත කිරීම. ඒ කියන්නේ එක පාසලක් වටා පාසල් කිහිපයක් ඒකරාශී වීමේ ක්‍රමය ඉදිරිපත් වෙන්නේ මේ 1981 ධවල පත්‍රිකාව මගින්. 2010න් පසුව වෙච්ච ප්‍රතිසංස්කරණ විදිහට 2013 තාක්ෂණ වේදේ විෂය හඳුන්වලා දීමත් 2016 ICT ද්විතීක විෂය මාලාව ඇතුළත් කිරීමත් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ 2017 වර්ෂයේ වෘත්තීය විෂය ධාරාව හඳුන්වා දීමත් උසස් පෙළට GIT ඇතුළත් කිරීමත් ළඟම පාසල හොඳම පාසල සංකල්පයත් මේ 2010න් පස්සේ සිදු කරපු ප්‍රතිසංස්කරණ තුළ අපට දැකගත හැකියි. 2027 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස ශිෂ්‍ය කේන්ද්‍රීය නිපුණතා පාදක විෂය මාලා හඳුන්වා දීමත් ඉගෙනුම් ක්‍රමවේදයක් ලෙස E5 සංකල්පයත් ප්‍රායෝගික තාක්ෂණ කුසලතා හඳුන්වා දීමත් ද්විදවස අධ්‍යාපන ක්‍රමය නිවැරදිව 6 ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමත් මේ 2027 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාවේ ගුරු සේවය 1994 10 වෙනි මාසේ 6 වෙනිදා තමයි පිහිටවනු ලබන්නේ. පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කරන්නේ 1994 වර්ෂයේ 10 වෙනි මාසේ 31 වෙනිදා. මේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට ඇතුළත් විය හැකි වයස් පරාසය විදියට අවුරුදු 18ත් 35ත් අතර අයවලුන් හඳුන්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට අදාළ පොදු කාර්යයන් විදියට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වීම, පාසල්වල විෂය සමගාමී කාර්යයන්, රජය විසින් පාසල්වල ක්‍රියාත්මක කළ යුතුයැයි තීරණය කරන කාර්යයන්, ජාතික මට්ටමේ සහ නිකුත් ඇගයීම් වලට අදාළ කාර්යයන් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ ගුරු ශ්‍රේණියට බඳවා ගන්න ශ්‍රේණි 7ක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ශ්‍රේණි 7 විදිහට 3.2 ශ්‍රේණියත් 3.1C එහෙම නැත්නම් ඈ ශ්‍රේණියත් 3.1 ආ හෙවත් 3.1B ශ්‍රේණියත් 3.1 ආ හෙවත් 3.1A ශ්‍රේණියත් 2.2 ශ්‍රේණියත් 2.1 ශ්‍රේණිය සහ 1 ශ්‍රේණිය වශයෙන් මේ කොටස් 7 අපිට දක්වන්න පුළුවන්. 3.2 ශ්‍රේණියට උසස් පෙළ සමතුන් බඳව ගන්න අතර ඔවුන්ගේ වැටුප විදියට අපිට 53,060ක මුදලක් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම 3.1C ශ්‍රේණියට
වැටුප විදියට 58,860ක මුදලකුත්, 3.1B ශ්‍රේණියේ 61,620කුත්, 3.1A 64,440 වැටුප අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙම වැටුම තමයි 2026 ගුරු විභාගයේ ලියන අයගේ මූලික වැටුප විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම 2.2 ශ්‍රේණියට 66,880ක මුදලකුත්, 2.2 ශ්‍රේණියට 81,780ක මුදලකුත්, 1 ශ්‍රේණියට 98,500ක මුදලකුත් ලබා දෙනවා. ඒ වගේම මේ 3.1 ශ්‍රී ශ්‍රේණියට බඳවා ගනු ලබන්නේ NVQ 6ට ඉහළ ඩිප්ලෝමාධාරී අය. ඒ වගේම 3.1B ශ්‍රේණියට විද්‍යාපීඨ 19න් ශිෂ්‍ය විද්‍යා ඩිප්ලෝමාධාරීන් බඳවා ගන්නවා. 3.1 ශ්‍රේණියට 3.1A ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගනු ලබනවා. එතනින් ඉහළ සියලුම ශ්‍රේණිවලට සීමිත වශයෙන් තමයි බඳවා ගැනීමක් සිද්ධ කරනු ලබන්නේ. 3.1B ශ්‍රේණියට සහ 2.2 ශ්‍රේණියට බඳවා ගැනීමේදී විභාගයට මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ ශ්‍රේණිවල අදාළ වන වැටුප්කේත විදියට GE1 සහ GE2 වැටුප්කේත හඳුන්වන්න පුළුවන්. GE1 යටතේ ලැබෙන වැටුප් ලබන ශ්‍රේණි විදියට 3.2 ශ්‍රේණිය, 3.1A, 3.1A සහ 3.1A ශ්‍රේණි හඳුන්වා දෙන්න පුළුවන්. GE2 යටතේ වැටුප් ලබන ශ්‍රේණි විදියට 2 ශ්‍රේණිය, 2.2 ශ්‍රේණිය සහ 3.1 ශ්‍රේණිය හඳුන්වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ගුරු සේවය හා සම්බන්ධ අධ්‍යාපන ශ්‍රේෂ්ඨය තුළ පවතින අනිකුත් රාජ්‍ය සේවාවන් කිහිපයක් අපට අඳුරගන්න පුළුවන්. ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය සහ ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ සේවාවන් වලදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ගත්තම අතිරේක ලේකම්, අධ්‍යාපන අධ්‍යක්ෂ, නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල්, විභාග කොමසාරිස්, සහකාර විභාග කොමසාරිස්, ඒ වගේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, කොමසාරිස්, නියෝජ්‍ය සහකාර කොමසාරිස් ආදී අය තමයි මේ තනතුරු වලට ඉදිරිපත් වෙන්නේ. ඇගයීම් ක්‍රමයේ විදිහට ලිඛිත විභාගයක් සහ වාචික සම්මුඛ පරීක්ෂණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙහිදී සාමාන්‍ය හා විශේෂ වශයෙන් කාණ්ඩ දෙකක් ඉදිරිපත් වෙනවා. ඒ ලබා ගන්නා අධ්‍යාපන සුදුසුකම් අනුව සේවා පළපුරුද්ද විදියට උපාධිය සහිත වසර 5කට නොඅඩු පළපුරුද්දක් සහ වසර 7කට නොඅඩු පළපුරුද්දක් ඉල්ලනවා. වයස් සීමාව විදියට අවුරුදු 50 තමයි අපිට දක්වා පෙන්වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේදී අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපති, උපපීඨාධිපතිවරුන්, කථිකාචාර්ය, ඒ ආදී අය සහ ගුරු අභ්‍යාස විද්‍යාලවල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුන් මෙම සේවය තුළින් තමයි ඉදිරිපත් වෙන්නේ. මෙහිදීත් ලිඛිත හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් ඉදිරිපත් කරනවා. එහිදී ලබා ගන්න අධ්‍යාපන සුදුසුකම් අනුව සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ වසර 5කට නොඅඩු පළපුරුද්දත් සමග ඔවුන්ගේ වයස් සීමාව අවුරුදු 45ක් විය යුතු වෙනවා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේදී පාසල්වල විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරුන් තමයි මේ විවෘතව පවතින්නේ. ලිඛිත විභාග සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ තමයි මෙහිදී තියෙන්නේ. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සමගම ඔවුන් සේවයේ වසර 5ක් සේවය කළ යුතු වගේම වයස් සීමාව විදියට අවුරුදු 50 තමයි දක්වන්නේ. ගුරු උපදේශක සේවයේදී අදාළ විෂය ක්ෂේත්‍රය යටතේ උපාධියක් එහෙමත් නැත්නම් ගුරු පුහුණු සහතිකයක් අධ්‍යාපන වේදි ඩිප්ලෝමාවක් තියෙනවා නම් ඒ වගේම ශ්‍රී ලංකා ගුරු සේවයේ වසර 10කට නොඅඩු පළපුරුද්දක් සහිත වයස අවුරුදු 50 නොඉක්මවූ අයට මේ ගුරු උපදේශන සේවයට ඇතුළත් වීමේ
හැකියාව පවතිනවා. ඒ වගේම මේ ගුරු සේවය ඉහළ යාමට සම්පූර්ණයෙන් කළ යුතු කඩයිම් විදිහට පළමු කඩයිම් විදිහට සේවයට බැඳී වසර 3ක් ඇතුළත එයට මුහුණ දෙන්න ඕනේ. දෙවන කඩයිම 2 ශ්‍රේණියට ඇතුළත් වී වසර 4ක් ඇතුළතත් තුන්වෙනි කඩයිම 2 ශ්‍රේණියට ඇතුළත් වී වසර 4ක් ඇතුළතත් සම්පූර්ණ කළ යුතු වෙනවා. මේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිළිගනු ලබන ශ්‍රී ලංකා ගුරු සේවය සඳහා ගුරුවරුන් පුහුණු කරන ආයතන විදියට ගුරු විද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, කොළඹ පේරාදෙණිය විශ්වවිද්‍යාලත්, විවෘත විශ්වවිද්‍යාලත්, ජාතික අධ්‍යාපන ආයතනයත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක බලන ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරනවා වගේම ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් තව තියෙනවා නම් මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න අමතක කරන්නත් එපා. ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. සියලු දෙනාටම සුබ දවසක්.